අද අපි ඔයාලට කලින් වීඩියෝ එකේ කිව්වා වගේම අපි අද ඇවිල්ලා ඉන්නේ ලෝකෙ ලොකුම වෝටර් පාක් එකට. ඔව් අද අපි ආවේ ඇට්ලාන්ටිස් ඇඩ්වෙන්චර් වෝටර් පාක් එකට. අපි ගිහිල්ලා බලමු මොන වගේද කියලා. මේක තමයි ලෝකෙ ලොකුම වෝටර් පාක් එක. යමු. ඇත්තටම මේක අපි දෙන්නගේ සෙකන්ඩ් ටයිම් එක. ඔව් මගේ මගේ සෙකන්ඩ් ටයිම් ඔයා මම නම් කලින් ඇවිල්ලා තියෙනවා. ඇත්තටම මේක මගේ වැඩ කරන හොටෙල් එකේ සේම් කම්පැනි හින්දා මට මේ ලිමිටඩ් ඇක්සස් තියෙනවා යන්න මගේ ෆැමිලි එක කවුරු හරි આવත් එක්ක යන්න පුළුවන්. ඔක්කොම ෆ්‍රී මට හම්බ වෙනවා එන්ට්‍රන්ස්. ගිහිල්ලා බලමු. ගිහිල්ලා බලමු කියන්නේ දැන් අපිට නම් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. මගේ උනාට දැන් චුට්ටක් කකුල් දෙකේ පොඩක් වේවලනවා. ඒක ඇක්ටිවිටීස් මාර දන්නවා මේ ඇඩ්වෙන්චර් කියන්නේ ඉතින් ෆුල් ඇඩ්වෙන්චර්. ෆුල්ලි ඇඩ්වෙන්චර් එක තමයි. ඔයාලටත් ඒ ආතල් එකම දෙන්න බලන්න. අපි බලමු. අද කිව් එකක් තියනවානේ. ආ? වෝටර්. ලොකුම ගන්න. මේක දැන් මේ ටිකට් පොඩ ළඟම වෙන්නේ. අර තියෙන උඩම තියෙන ඒ වෝටර් පාක් ටිකට් කියන්නේ ඒක වෝටර් පාක් එකට විතරයි. එතකොට මේක 290ක් වෙනවා බෙදාගෙන ඉලගන්න. ඊට පස්සේ වෝටර් පාක් එකයි මේකේ තියෙන ඇක්වරියම් එක දෙකම ගන්නවා නම් ඇඩල්ට් 325යි අපිට මේ වගේ බෑන්ඩ් එකක් හම්බ වෙනවා. මටත් එකක් හම්බුණා. එතකොට මේ එකකට ඇක්සස් තියෙනවා ලොක එකට. මොකද ලොක එකක් අපිට ඕනි. ලොක එකකුත් අපේ මේකට හම්බ වෙනවා. අනිත් බෑන්ඩ් එක ගේම්ස් වලට යද්දී අපි අනිවාර්යෙන් එතන ටැප් කරන්න ඕනේ. ඇත්තටම අපිට බෑඩ් නිවුස් එකක් තියෙනවා කියන්නේ. ඔව්. වැඩි කියන්නේ මේ අපි ගිය පාර එනකොට මේ මාර ලස්සන වලට ඔහොම පෙන්නන්න මේ විතර වතුර. මේක මේ ටොරන්ට් රිවර් කියන්නේ. ඇත්තටම මේක මුළු වෝටර් පාක් එක වටේම මේ රිවර් එක යනවා. ඉස්සර තිබ්බ මේකේ දැන් මාස දෙකකට යාලා රෙනෝවේෂන් වලට වහලා තියෙන්නේ. මේ කලින් එතකොට මෙතන මේ ටියුබ් දාලා අපිට යන්න පුළුවන් අපිට වෝටර් පාක් එකේ හතර වටේ. ඒක මාර හැපෙන ඔක්කොම ඇක්ටිවිටීස් ටික ඉවර කරලා එතනට ඇවිල්ලා ඔහේ ටියුබ් එකේ පාවිච්චි මාර ආත මේක නෑලුවද foolish notions that made me wanna cry. Foolish notions, foolish lies, foolish notions. Well, I said goodbye. මේ විදිහට තමයි ලොකල්ස් වලට ආවම තියෙන්නේ. මාරම ලස්සනයි. We were sparks on quiet streets, two hearts finding where to meet. But life pulled us apart, left me talking to the dark. If I called you tonight, would it feel? චාපා ගියා ලොක එකට චේන්ජ් කරන් ඉන්න. මම මේ අතර හිතුවා ඔයාලට පොඩ්ඩක් වෝටර් පාක් එක ගැන විස්තර ටිකක් කියන්න. මේකේ නම ඇත්තටම ඇට්ලාන්ටික්ස් ඇඩ්වෙන්චර් වෝටර් පාක්. එතකොට ඩුබයි ෆාම් එකේ තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ මේකේ භූමි ප්‍රමාණය ගත්තොත් අක්කර 22ක් විතර තියෙනවා. ඊට පස්සේ එයාලගේ තියෙනවා ගේම්ස් 105ක්. 105ක් තියෙනවා. නමුත් මාස දෙකකට යාලා රෙනෝවේෂන් වලට පොඩි කෑල්ලක් වහලා තින්නේ. අපිට ඒ හින්දා 105ම මේවා කරන්න කවර් කරන්න හම්බෙන්නේ නැහැ. ඒක අවුලන්නේ අපි කලින් පාර ආපු එකේ වීඩියෝස් අපි දාන්න. ගිහිල්ලා බලමු. සමහර ඒවා තියෙනවා කෙලින්ම ඉතින් Still lives in my mind. Take me back to the start. මෙතන මම පෙන්වන්න ඔයාලට මේ ලොක එක ඕපන් කරගන්න විදිය. අපේ තියෙන බෑන්ඩ් එක ඒ තියෙන ඩිස්ප්ලේ එකට ඉන්ඩිකේට් කරාම
එයාලා අපිට පෙන්නනවා අපේ ලොක නම්බර් එක. ඒත් එක්කම අපේ ලොක එක ඕපන් වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ අපේ ප්‍රොඩක්ට් එකට දාගන්න. හැබැයි ලොකු ස්පේස් එකක් නැහැ. ඒක ඔයාලා බඩු ටික ගේද්දි බලා ගන්න. අපි දෙන්න චේන්ජ් කරගෙන එළියට ආවා. කලරයි. මේ ඔයාලට මේ ආව දැක්කම මොකක් හරි මතක් වෙනවද ඔයාලට? පොඩි කාටුන් එකක් අපි ඉස්සර බලපු. නිල් පාට. ඈ නිකන් දඟරවලික නිල් පාට version එක වගේ නේ. අම්මයාට කියන්නේ දඟරවලික ඇඳුම්. නෑ අනේ පුළුවන් තරම් කවර් කරගෙන එන්න අවුවයි සන්ක්‍රීම් ගාගෙන ඔක්කොම ඇස්සලා එන්න. අද මාරම අවුවයි. ඊටත් අපි ෆ්ලෝරින් වගේනේ. ඒක නෝමල්. අපි කලින් පාරෙද්දි මෙච්චර මේ අවසර නෑනේ. දැන් සමයක ළඟයිනේ. මේ පැත්ත තනිකර ක්ලෝස් කරලා තියෙන්නේ. අපි කලින් පාරෙද්දි මේ පැත්ත ඔක්කොම ඕපන්. The perfect way to maximize your legendary day. For more information or to upgrade your ticket to Aqua Express, visit any one of our guest ආයි කියනවනේ අපි මේ වගේ කේසින් එකක් ගත්තා. මොකද නැත්තම් අපිට රෙකෝඩ් කරගන්න ෆොටෝස් ගන්න මොකුත් බෑ ෆෝන් එකට මේ වතුර යන හින්දා. මෙයාලගෙත් මේ ගන්න දිනවා. මේක නම් මම කලින් ගත්ත එකක්. ඕක ඉරම් 100ක්. මෙතන ඉන්නේ අපේ ලංකාවේ අයියා කෙනෙක් කතාත් කරා. ගොඩක් මෙහි ලංකාවේ කට්ටිය තමයි. ඔව් ඔක්කොම ලංකාවේ ගොඩක් ඉන්නේ. මේකේ නාතල් මං ආස එකක්. බම්පේ යන්නේ. ඉස්සලාම දාගමු දැන් ෆෝන් එක. දාගමු. ගොඩේ. ඔලු අල්ලන්න. මේ හරි තනිකර ඇහෙන්න කට්ටිය මරන්න දෙන සද්ද විතරයි. අර අපි ගියේ කට්ටියම ටීම් එකම ගියේ. අන්න ඒ වගේ එකක්. මේ වතුරට. මේක උඩටම අපි යන්න ඕනි. ගිහිල්ලා තමයි මෙතනින් පල්ලෙහාට එන්නේ ලොකු ටියුබ් එකේ. මේ මෙයා බෑග් එකේ නහයෙන් අඬනවා ඒත්. අපි පෙන්නන view එක දැන් උඩට ආවට පස්සේ මාරම ලස්සනයි guys. මුළු වටේම පේනවා. ඒ අතරේ චාප අඬනවා යන්න බයයි කියලා අරගෙන. මේ සයිඩ් එකේ එතකොට මැද්දෙන් පේනවා ඔයද ඩොල්ෆින් ෂෝ ඩොල්ෆින්ස් ලා ඉන්නේ මෙතන. ඔයාලට අපි හවස පෙන්නන්නම්. හරි හරි.
wait. ගයිස් අපි එක රයිඩ් එකක් ගියා පොඩ මෙයන් අහන්න නෑ නෑ ඒක ඔයාලට පෙන්නලා අපි කතාව කරන එක මේ ඇත්තටම මේ ඒ කියන්නේ ඇත්තට ප්‍රෙෂර් ඒකට හાર્ට් එකක් කියලා තියෙන කවුරුත් එන්න හොඳ නෑ සමහර තැන්වල එයාලා කියන අපිට අපිව දැනෙන්නේ නෑ උඩිය වීසික කරලා තමයි එතකොට මේ හරි අමාරුයි ඒක ඉන්න බලමු තව තියෙනවා මේ හරි ඔක්කොම මේ වගේ නිකන් මේ මරණ බය දැනෙනව තමයි තියෙන්නේ ගිහිල්ලා බලන්න මෙඩියුසා එක මේ පැත්තේ. ඔව් අපි දැන් යන්නේ මෙඩියුසා. ඒක දෙන්නෙක් එක්ක මේ ටියුබ් එකේ යන ගේම් එකක්. ඔයාලට ඇහෙනවද දන්නේ නැහැ. චාපටිදී ඔක්කොම භයානකයි. අමුතුවෙන් මේ එක්සර්සයිස් එහෙම කරන්න ඕනේ නැහැ මේකට එනවා නම් මොකද මේ කෙලින්ම පඩි පෙල් නගින්න තියෙන 1000ක් විතර. මේකට මාර කිව් එකක් ඉන්නේ. හරි. ඔන්න ගයිස් අපි යනවා මෙඩුසාගේ කට ඇතුලෙන්. ඒක ආතල්ල. ආතල්වා. මං ඉන්න කෑ ගන්න එපා. නෑදන් මේ ආතල් එක. හරි දැන් මෙයා යන්නේ නැහැ තනියෙන් අනේ මං යන්නේ නැහැ ඒකේ. එයාත් එක්ක බෑ.
දැන් නිකන් කරකලා අතහැරියා වගේ. තියෙන අමාරුම ටික අපි ගියා. උගුරක් දැරගෙන කෑ ගහ. මේ මාර ලස්සනයි. මාර එක්ස්පීරියන්ස් එකක් නේ. ඔව්. මේ view එකත් ලස්සනයි මේ අද හොඳට අවුව වැටලා තියෙන දවසක්. ඔව් මාර මව්වක් තියෙනවා. යා ඉස්සරහට නේ. ඔව් යා. අපි තව රයිඩ් කීයක විතර යනවද? තව තියෙනවා ගොඩක්. හැබැයි ඔක්කොගෙම යන්න නම් මට ආසාවක් නැහැ. මොකද කලින් අපි ගිහින් තියෙනවා එකක්. දැන් මහන්සි. නෑ තව දෙක තුනක් තියෙනවා මම කැමතිම. ඒ ටිකේ ගිහිල්ලා අපි පෙන්නන්න. මම යන්නේ නැහැ. They'll still find me. ඒක මොකක්ද අදල? වයිදනද? නෑ ඒක බඩ ඩීල් එකක්. ඒක ආතල. ඔය යනවා. යාට පීනන්න වෙයි. I was on my way, I was almost there. But the monkeys, they all read now appearing known. මේ වගේ මැප් එකක් හැමතැනම තියෙනවා. එතකොට අපිට හරි ලේසි මේ ඉන්ඩිකේට් කරගන්න අපි මොනවද කරේ. අපි දැන් මේ ටවර් එක තමයි ඉවර කරේ. මුලින්ම අපි මෙතනට ආවේ. ඊට පස්සේ අපි දැන් යනවා මෙතනට. මේ ටවර් එකට. මේ නෙප්චූන් එක තමයි වහලා තියෙන්නේ මේ දවස්වල. මේ කැල්ල වහලා තියෙන්නේ. අර මං ඔයාලට කිව්වේ රිවර් එකක් තිබ්බා කියලා. මේ රිවර් එක තමයි තියෙන්නේ. ඒක මාරාත්. ඕ මේක මරු මේක මුළු වෝටර් පාක් එක වටේම යනවා. එතකොට හිතන්න අපිට මේ එක්සිට් එකට යන්න ඕන නම් රිවර් එකේම ගිහිල්ලා බහින්න පුළුවන්. ඒක මාරම එක්ස්පීරියන්ස් එකක්. ඒක ඇත්තටම මේ දවස්වල මේ වහලා තියෙන්නේ මේ රෙනෝවේෂන් වලට. මේ තමයි ලොක එක අපි අර පටන් ගත්තේ. එතන ඉඳලා අපි මෙහෙට ආවා. ඇවිල්ලා අපි මේ ටවර් එක ඉවර කරා. අපි දැන් ඉන්නේ මෙතන. අපි බලමු අනිත් ටිකටත් ගිහිල්ලා. මොකද අපිට 4ට ඩොල්ෆින් ෂෝ එකටත් යන්න තියෙනවා. ඒ හින්දා ඉක්මනට මේ ගේම්ස් ටික ඉවර කරගන්න ඕනේ. Snow bells to your breath. How can I compete? The mirrors are slanted. My අනේ ඉන්න. guys ඔයාලා දන්නේ මේක අපි කලින් try කරලා තියෙනවා. මේකේ පිට වදින්නේ නැහැ උඩින් ඉඳන් පල්ලෙට ආපුවම. ගයිස් මේක තමයි වෝටර් පාක් එකේ තියෙන ඒ කියන්නේ ඇත්තටම බයම හිතන එක. පෙන්නන්නම් ඔයාලට ඒක වෙන්නේ කොහොමද කියලා. මේක ඇතුළට අපිව දානවා. දාලා එයාලා 3ට කවුන්ට් කරලා මේක ෆුල් ඇරෙනවා. අපිව කෙලින්ම ඇඟ වදින්නේ නැහැ විනාඩි ගාණක්. කෙලින්ම අර වලකට වැටෙනවා වගේ තමයි යන්නේ.
චේන්ජ් කරගන්න ගියා ගයිස්. එතකොට මම එතකන් ඉන්නවා මොකද මේ චේන්ජ් රූම්ස් වෙනම තියෙන. එතකොට මම අපි ගත්ත ලොකර් එක මේල් ලොකර් එක විතරයි ගත්තේ. ෆීමේල් ලොකර් එකෙන් මට ඕන ලොකර් එකක් ගත්තේ නැහැ. කොහොමද අපි දෙන්නටම ඕනි නැති හින්දා එකක් විතරක් ගත්තා. එයාට පස්සේ මම චේන්ජ් කරගෙන අපි යනවා තව තැනකට. ඔයාලට පෙන්නන්නම්. මම චේන්ජ් කරගන්න ආව ළමයි. මේ වගේ තමයි මම පොඩි ෂාවර් එකක් දාගන්න ඉඳලා මේ වගේ තමයි තියෙන්නේ. ගයිස් අපි දැන් ගේම්ස් ටික ඉවර කරලා චේන්ජ් කරගත්තා. වට්ට මහන්සි. ඒ වගේම මේ බඩගිනිනේ. හොඳට නෑ වදනා. ඔව් දැන් මොනවා හරි මේ අපි ලන්ච් එකට යනවා. මොනවා හරි කන්න ඕනේ. ඊට පස්සේ අපි යනවා ඩොල්ෆින් ෂෝ එක පටන් ගන්නවා 4ට. ඩොල්ෆින් ෂෝ එක බලලා ඉවර වෙලා අපි ඇක්වැරියම් එකට යනවා. අපි මේ දෙක වලට කියනවා ඊළඟ වීඩියෝ එකකින් අනිවාර්යෙන් ඉන්න. අපේ වීඩියෝ එක එන්ජොයි කරා කියලා හිතනවා. අනිවාර්යෙන් අපේ channel එක subscribe කරන්න. Facebook එතකොට Instagram TikTok අපේ channel follow කරන්න. අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එකක් බලන්න. මොකද මේ එක ඊට වඩා ඉන්ටරෙස්ටිං. ඔව් මාරම ගතිය. වෙනම එක්ස්පීරියන්ස් එකක් ඊළඟ එක. හරි එහෙනම් අපි ඊළඟ එක එනකන් අපිත් එක්කම ඉන්න. බයි බයි.